හාපැංචිගේ අලුත් තරගය. එක දවසක් හාපැංචා ඇවිදගෙන යද්දී අතරමඟදී ඉබිපැංචිව හමු වුණා. කොහොමද ඉබිපැංචා කොහෙද මේ යන්නේ? කම්මැලිකමට මේ පැත්තේ ඇවිදගෙන ආවා හාපැංචා. එහෙමද? එහෙනම් අපි පොඩි තරගයක් තියමුද? හරි ෂෝක්. ඒ අදහස කම්මැලිකම යන්නත් එක්ක. ඒක හොඳයි. ඔන්න එහෙනම් අර පහළ පේන ගඟ ළඟට යන කෙනා දිනුම්. කැමතිද? හරි මමත් කැමතියි එහෙනම්. ඉබිපැංචා කීවා හැබැයි ඉතින් හාපැංචට ඕනේ උනේ ඉබිපැංචිව පරද්දලා දිනන්නයි. ඉබිපැංචිට දුවන්න බැරි වුණා යාළුවා තරහ වෙයි කියලා කැමති වුණා. ඔන්න එහෙනම් දුවමු. 1 2 3යි කියලා හාපැංචා දුවන්න ගත්තා. හාපැංචා හයියෙන් දුවනවා. ඉබිපැංචා කකුල් දෙකයි ඔළුවයි අත් දෙකයි කටුව ඇතුළට අරගෙන 1 2 කියලා කන්දෙන් පහළට පෙරළුණා. පෙරලිලා ගිහින් ගඟට වැටුණා. කටුවෙන් එළියට ඇවිත් බලනකොට හාපැංචා තවම දුවනවා. ඉබිපැංචා ගගේ ඉඳන් hina වෙනවා. ආනේ හාපැංචා තවමත් දුවනවාද? මම මෙතනට ඇවිල්ලා ගොඩක් වෙලා. කියලා ඉබිපැංචා හයියෙන් hina වෙන්න ගත්තා. හාපැංචට හරිම ලැජ්ජා හිතුණා. Tamanට මේ තරම් හයියෙන් දුවන්න පුළුවන් වෙලත් ඇවිද ගන්න බැරි ඉබිපැංචට පරාද වෙන්න වුණාට දැක්ක නේද යාළුවනේ හැමදේම Tamanට පුළුවන් කියලා උඩඟු වෙන්න හොඳ නැහැ. Tamanට බැරි දේවලුත් තියෙනවා කියලා හිතන්න ඕනේ. ස්තුතියි.